මුලින්ම කියන්න ඕනේ මේ ඇවිල්ලා මුහුදේ මාළු අල්ලන විදිය ගැන තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මගේ වැඩේට ගැලපෙන ෆිෂින් රෝඩ් එකක් එහෙම නැත්නම් පිළිපිත්තක් සහ ඒකට අවශ්‍ය බඩු ටික අරගෙන මේ වීඩියෝ එකෙන් ප්‍රිපෙයාර් වෙන හැටි පෙන්නනවා. ඊළඟට හෙට තව වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එකෙන් තමයි මම පෙන්නන්නේ ඔයගොල්ලන්ට මම අලුතෙන් ගත්ත ෆිෂින් රෝඩ් එකෙන් මම අල්ලපු මාළුවෙක් අල්ලගන්න හැටි. අපි කොළඹ ගෝල්ඩ් මාකට් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම තියෙන මේ බිලිපිති මාළු අල්ලන්න අවශ්‍ය හැම දෙයක්ම ඇත්තටම මෙතන තියෙනවා. මේක අන්තිම කීයද මාළි දෙන්න පුළු? මේක 1500යි තමයි අයියේ. මෙච්චර තමයි අපිට ඔක්කොටම ගියේ. මම ගත්තේ රීල් එක 7000 පවර් රීල් එකක් 3200යි. මේ රෝල් එක උතන් ඉගෙනගෙන ඊට පස්සේ කටු බඳින්න ඉගෙනගෙන හෙට අවසර යනවා ඊළඟ කොටස කරන්න මේ වීඩියෝ එකේ. වීඩියෝ එකේ දෙවෙනි කොටස සඳහා දොබ්බේම දැන් මම ලෑස්ති වෙලා යන්න හදන්නේ මගේ යාළුවා ගෙදරට. ඊට පස්සේ අපි දෙන්නම යන්න හදන බීච් එකට අලුත් පොට් එකක් අරගෙන මේ යන ගමන් අපිට දකින්න හම්බෙච්ච තවත් ලස්සන දර්ශනයක් මේ වෙලාවේ මාදලක් අදිනවා. මේ මාදල ඇදිලා ඉතින් මේකේ තමයි එන්නේ ගොඩක් සාලයෝ, සූඩයෝ, හුරුල්ලෝ, ඔයගොල්ලෝ කන පොඩි මාළු මේ වගේ මාදල් වලින් තමයි එළියට එන්නේ. දැන් ඔයාලට පේනවා මේ කට්ටිය එහා පැත්තේ ඉඳලා මේ පැත්ත කට්ටිය දැල ඇදගෙන එනවා. ඒකත් එක්කම මේ පැත්තෙන් අනිත් කට්ටිය දැල ඇදන් එනවා. මේ වගේ කොනවල් දෙකෙන් තමයි අදින්නේ. එතකොට මේ මැද ගිරගෙන මාළු තමයි එළියට ගන්නෙ. ළඟටම ඇවිල්ලා තියෙන්නේ දැලේ මාළු ටිකත් එක්ක. තව විනාඩි 5කින් වගේ අත්‍ය බලන්න පුළුවන් දැන් මොකද අද දවසේ අස්වැන්න කියලා. ජීවිතේ ගැට ගහ ගන්න මේ වගේ බර දැල්ලා තියෙන මිනිස්සුන්ට ආයිබෝන් කියලා. දැන් මම යනවා මගේ මාළුව හොයාගන්න. මාළු වලන මුලින්ම අපි මේකට අවශ්‍ය බේට්ස් එහෙමත් නැත්නම් හැම අරගන්න මේ ගමුවේ දෙල්ලමට ආවා. අපි රුපියල් 200 ගහල් මැස්සෝ අතර මහල් මැස්සෝ ඔයම 750ක් විතර හම්බුණා රුපියල් 200කට. එවැනි මාළුවා විදිහට අපි ගත්තේ බලපැටියෙක් කෑලි වලට කපලා ලොකු මාළුවට ගහන්න. ලෙල්ලමට ඇවිල්ලා දැන් මෙතනින් ගත්තා අපි හාල් මැස්සොයි. හාල් මැස්සෝ ගත්ත රුපියල් 200කට හම්බුණා කිලෝ එකකට හීට් වෙන්න ඇත්තටම. හාල් මැස්සොයි බලපැටියකුයි අරගත්තා ලොකු මාළුවට ගහන්න. අපි ඇවිල්ලා තියෙන තවත් මීගම උසාවි පාර ගාවින් තියෙන පොඩක් ඇතුලේ පාරකට මේ හරිය ගොඩක් මාළු වලන්න තැන් තියෙනවා. මේ හරිය ගොඩක් මාළු වලන අයත් ඉන්නවා. දැන් අපි පිටිපිට දාගෙන බලාගෙන ඉන්නේ. කවුරුයිද නැද්ද කියලා. කවුරු මොනවා කිව්වත් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මාළු වලද්දි බලාගෙන ඉන්න එකත් මාළු වල නෙවෙයි සෑහෙන පාට් එකක්. ඔන්න කාලන්ට මාළුවෙක් අහුණා මුලින්ම. ඌත් කල්ලා ගියා. ඌත් කඩලා ගියා. මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න කාලනට එක වුණා මේ පාර නම් හොඳටම අහුණා අහුවෙලා තියෙන ටික ලොකු මාළුවෙක් සාමාන්‍ය තරමක. ඒ හදිස්සි නැතුව හිමීට ගන්නේ.
වුණා. වෙලපන් කියාවේ එකක් තමයි. වෙලපන් කිය පොඩක් තමයි. ඉතින් guys මගේ පළවෙනි මාළුව සෑහෙන වෙලා ඉඳලා අල්ලගත්තා. පොඩි අඟුළු පැටියෙක් හැබැයි ඒතර ලොකු මාළු වෙන්නේ නෙමෙයි ඉතින්. අර පැත්තේ කලන අල්ලනවා. ඉතින් ටිකක් වෙලා යනවා. ඉතින් මේ වැඩේට මෙතන ඉඳන් අල්ලන්න ඕනේ. මේ තවත් පොඩි මාළුවෙක් මේ ටික වෙලාවකට කලින් අහුණා. ඒ වගේ ලොකු වුණත් ඉන්නවා. ඉතින් ටිකක් වෙලා හිටියොත් අල්ලගන්න ඕනේ. ටික වෙලාවක් යනවා. ඉතින් වෙලාවක් යනවා මාළු අල්ලනවා කියන්නේ ඉතින් ඉවසීම තමයි. දැන් දැන් නම් අද දවසට මාළු අල්ලලා තියෙන්නේ මමත් 3-4 දෙනෙක් ඇල්ලුවා. කලන තමයි මාළු ඉතින් අපිට දුන්නා දැන් මාළු කිලෝ 2ක විතර මාළු අල්ලලා තියෙන්නේ. දැන් හවස් මම හිතන්නේ 4:00 විතර ඇති වෙලාව. ඉතින් ගෙවල් වල පැත්තට යන්න බැලුවා. ගෙවල් වල මේක තමයි අපේ මාළු අස්සන්න අද ලොකු ඉලිය තුන්නකුයි පරා පැටව දෙන්නෙකුයි. පැටවුනුත් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණය පරා පැටව දෙන්නෙකුයි. අඟුලුව දෙන්නෙකුයි. ඊට පස්සේ ගල් මාළුවෙකුයි තමයි අපිට අහුන්නේ. ඉතින් මේ ටික අල්ලගන්න අපිට පැය 2:00ක් 3ක් වගේ තමයි ගියේ සම්පූර්ණයෙන්ම. ඉවර කරනවා. මේ වීඩියෝ එකට ඔයගොල්ලෝගේ ෆීඩ්බැක් එකක් දීපොත් තමයි මේ වගේ vlog වගේ වීඩියෝස් කරන්නේ. ඉතින් මොකක් හරි දීපොත් කමෙන්ට් එකක් දාලා යන්න. මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මොනවා හරි එන්ජොයි කරා නම් පොඩි වෙලාවකට හරි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න.